සුබ දවසක් ඔයාලා ඔක්කොටම අපි මං හිතන්නේ මේ අවුරුද්දට දාන අන්තිම වීඩියෝ එක වගේම මේ අවුරුද්දේ අපි වීඩියෝස් කිසිම දෙයක් දාලා නැහැ. දාලා නැහැ කියන්නේ අපි එකම එක වීඩියෝ එකක් මං හිතන්නේ පෙබරවාරි හරි මාර්තු හරි දැන් මට මතකයි දාන අවස්ථාවක් වුණෙත් නැහැ. මොකද මේ channel එක දැන් කරගෙන ආවිලා අවුරුදු 6ක් 7ක් වෙනවා. මේ ඉතින් ගොඩක් කට්ටිය උදව් ඇත්තටම ගත්තා. ඒ වගේ සමහර දේවල් අපේ accounts වලට කරපු දේවල් සමහර brand වලට කරපු දේවල් එක්ක දකින්නකොට හරි කලකිරීමක් ඇති වුණා. මොකද අනුන්ගේ brand උස්සලා ඒව register කරලා අපි කාලයක් තිස්සේ ගොඩනගාගත්ත brand එකක් product quality එක reviews ඒ ඔක්කොම නැති වෙනතනට වැඩ කරලා තියෙනවා. අදාළ පුද්ගලයන් නම් කවුද කියලා මම කියන්නේ නැහැ. ඒ වුණාට ඒ වගේ වැඩ කරන්න එපා. මොකද මේ මට කාගෙත් එක්කවත් ගැටීමක් නැහැ. නමුත් සෑහෙන මහන්සි වෙන්න ඕන. අනුන්ගේ බ්‍රෑන්ඩ් එකක් උස්සලා ඒක US ගවර්න්මන්ට් එකේ රෙජිස්ටර් කරලා කරනවා කියන්නේ ඒ වගේ අසිකිත පහත් වැඩක්. මම හිතන්නේ මේ පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයන්ට මේ එකට නිකන් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් මේ කියලා මිත්‍රවේසින් එළ බෙල්ල කපලා වගේ වැඩක් තමයි කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. හරි. ඒ වගේ වැඩකුත් නැහැ. ඒ කලකිරීමක් තමයි මම අතරම වීඩියෝස් මොනවද දෙන්නේ නැත්තේ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ඉඳලා ඔයාලට මේකේ ගොඩක් කට්ටිය ඉල්ලුම්යි මේ වීඩියෝස් දාන්න නැත්තේ මෙහෙම කියලා. ඉස්සරහට මම ගොඩක් වෙලාවට වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්නවා. මොකද මේකෙන් ප්‍රයෝජන ගන්න කොටසක් ඉන්නවනේ. ඇත්තටම දැන් අපි මේ ගොඩක් තැන්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පවා අපි ව්‍යවසායකයන් ගෲප්ස් වලට ගිහිල්ලා එයාලට අවශ්‍ය කරන උපදෙස් කියන්නේ මේ e-commerce field එකේ කොහොමද අපි මෙහෙම export කරන්න මේ පටන් ගන්න කොහොමද එයාලගේ product කොහොමද අපි හරි ගස්සගන්නේ ඒවට යවන විදිහට සකස් කරගන්නේ කොහොමද ඒ වගේ දේවල් ගොඩක් ඉස්සරහදී අපි කතා කරනවා. ඒ වගේම තමයි ඔයාලත් online මේ අපේ channel එක බලන අයට උදව්වක් වෙන්න අපි ඉස්සරහට ගොඩක් අය ඉල්ලීම් මත අපි දානවා කියලා හිතාගත්තා. හැබැයි දැන් පොඩි ගැටලුවක් තියෙනවා ඔයාලට ඉස්සරහට වීඩියෝ කරනවා වගේම තමයි Amazon selling කරනකොට ගැටලුවක් එනවා payment methods ගැන. ඒ කියන්නේ ඔයාලගේ payout method එක ගොඩක් වෙලාවට දැන් හරි අමාරුයි setup කරගන්න. ඉස්සර Amazon එකේ payout method විදියට Hyperloop Payoneer තිබ්බා. මුලින් ඉඳලම Payoneer platform එක support එකක් තිබ්බා. නමුත් අපේ ලංකාවේම ID වැරදි නිසා Payoneer account එක direct හදන්න බෑ. ඒක හදන්න ලොකු process එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා සාමාන්‍ය මාස දෙකක් විතර කාලයක් ගන්න වෙනවා අපි account එකක් හදාගෙන verify කරන්න. ඒකට යම්කිසි ලොකු මුදලකුත් යට කරන්න සිද්ධ වෙනවා. හැබැයි Hyperloop කියලා තිබ්බ එක ඉස්සර Amazon account එක through තමයි අපිට ඒක හදන්න තිබ්බේ. ඒක PayPal company එකේ platform එක Hyperloop කියන්නේ. අපි payout method එකට ගියාම Amazon dashboard එකේ ඒකේ තියෙනවා country එක select කරන්න. country එක select කරන්න තිබ්බම ඉස්සර අපිට ඇත්තම country list එකේ ශ්‍රී ලංකා කියලා තිබ්බා. ශ්‍රී ලංකා කියලා තියෙන තැනට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. country එක ශ්‍රී ලංකා කියලා select කරාම එනවා Hyperloop කියලා method එක. හැබැයි දැන් ශ්‍රී ලංකාව කියන එකේ country list එකෙන් අයින් කරලා තියෙනවා. ඒ නිසා Hyperloop කිසිම විදිහකින් හදන්න බෑ. ඒක හේතුවක් මම දන්නේ නැහැ. මොකක්ද කියලා ඒකට හේතුව මම දැනට ඇත්තටම පර්සනල් මම එයාලට ලෙටර් එක ඩ්‍රාෆ්ට් කරලා දාලා තියෙනවා. මේකට හේතුව මොකද්ද මේ ප්‍රශ්නයක් තියෙනවද ලංකාවේ මෙහෙම කියලා අනිත් රටවල් තියෙනවා. ඒ අපිට නැත්තේ කියන එක මම පොඩ්ඩක් අහලා තියෙනවා. හැබැයි තාම රිප්ලයි එකක් නැහැ. එතකොට Payoneer කිව්වම Payoneer කොහොමද ඩිරෙක්ට් හදලා අපිට ලින්ක් කරන්න chance එකක් දෙන්නේ නැහැ. ඒක නිසා අපිට ගොඩක් වෙලාවට මොන හරි තව platform ගන්නවක් තියෙනවා. ඒවා හරහා ගිහිල්ලා API link එකක් හරහා ගිහිල්ලා හදාගෙන ටිකක් ලොකු වෙහෙසක් දරන්න ඕනේ. ඒක දරලා තමයි account එක හදාගන්න ඕනේ.
ඉතින් ඩෑෂ්බෝඩ් එකේම ගොඩක් වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. පොලිසි අප්ඩේට් වෙලා තියෙනවා. ගොඩක් පොලිසි අප්ඩේට් වෙලා තියෙනවා මේ අවුරුද්ද ඇතුළත. ඉතින් ඒවත් ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අලුතින් එන ඔයාලට හැම දෙයක්ම අපි ඉස්සරහට ෆ්‍රී රිසෝස් වගේම පේඩ් රිසෝස් තියෙනවා අපි දැන්ට. මොකද හැමදේම මම ෆ්‍රී කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාලයක් එහෙම එක දිගට ෆ්‍රී කරා තේරුමක් නැහැ. මගේ මහන්සිය විතරයි. ඒක නිසා පේඩ් සර්විසස් දැන් තියෙනවා. සමහර දේවල් ඉස්සර ඇතිවෙන්න කරලා තියෙනවා. WhatsApp message ආවොත් කවදාවත් ඒකකටවත් රිප්ලයි නොකර ඉඳලා නැහැ මම. අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. ඕනම දෙයකට ඕද ෆෝන් උනත් කතා කරලා ඕන ප්‍රශ්නයක් ඇහුවොත් ඒක පුළුවන් හැටියට විසඳලා දෙනවා. මම නොදන්න දේවල් තියෙනවානේ. සමහර වෙලට මට මගින් ඉන්න නැත්නම් අය ඉන්නවා. මට වඩා දේවල් දන්නේ. මම ගොඩක් සමහර මල්ලිලා ඉන්නවා. ඇත්තටම නම් එයාලා ගොඩක් ගැඹුරටම ගිහිල්ලා ස්ටඩි කරන අය ඉන්නවා. ඉතින් මේ සමහර දේවල් මමත් අහගන්න ඒවා තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත. දවසින් දවස අප්ඩේට් වෙන්න ඕන. ඉතින් ඉස්සරහට අපි ලබන අවුරුද්දේ 2026 අවුරුද්ද සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට. ඒ වගේම තමයි මසන් වල තම කෝටි ප්‍රකෝටි ගණන් උපයන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එක. ඉතින් මේකේ බලනෙලා ගන්න. මොකද ඇත්තට මුල මහන්සි වෙන්න ඕන. අවුරුද්දක් දෙකක් උඩරම වලට මහන්සි වුණා නම් ඉතින් එයාට ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි ලබන අවුරුද්දේ ඉඳලා වීඩියෝ සීරීස් එකක් ඉස්සරහ දෙකටම ගේන්නම්. YouTube TikTok channel එක හරහා එතකොට Facebook page එක හරහා ඔයාලට ඒක කරන අවශ්‍ය කරන දැනුම අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා.